සතර අපායෙන් බේරිලා බුදුබණ පදයක් ඇහෙන සක්වලක ඉපදිලා ඒ සක්වලෙත් කෝටි 7-800ක පමණ මිනිස්සු අතරින් ශ්‍රී සද්ධර්මය ඇහෙන දේශයක ඉපදිලා ඔබ අපි හැමදෙනාම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලබාගෙන අඳගුළු බෙහෙරි නොවි ඉපදිලා මේ දුර්ලභ සන සම්පත්තියේ වටිනාකම තේරුම් අරගෙන අප්‍රමාදීව මේ ආර්ය මාර්ගයේ ගමන් කරේ නැත්තම් මොහොතක් හිතන්න මරණය කියන කාරණාව ඔබ අපි හැමදෙනා ගාවටම ලං වෙච්ච දවසට දිනයක් වේලාවක් සහ ස්ථානයක් හරි හැටි නොදන්න මේ මරණය ආපු දවසට නාන්තලික්කේ න සමුජ්ජ මජ්ජේ න පබ්බතානං විවරං ප්‍රවිස්ස මහා සාගරයේ මැද හිටියත් මහා මේරු පර්වතයේ උඩට වෙලා හිටියත් මහා පරිවාර සම්පatti පිරිවරාගෙන ධනයෙන් කුලයෙන් අපි මොනතරම් ඉහළට ගිහිල්ලා හිටියත් යම් දවසක අවබෝධ කරගන්න ඕන අපි නොහිතන අවස්ථාවක අපට මරණයටපත් වෙන්න සිද්ධ වෙනවා. නිර්වත උරුම කරගෙන ලෝකෙට එනවා. සලුපිලි අබරණින් කුණු කය සරසනවා. දහඩිය ගඳට නෙකවිලවුන් ගල්වනවා. මැරිලා දවසකින් කුණු ගඳ පැතිරෙනවා. එනිසා අවබෝධ කරගන්න ඕන මේ සංසාර ගමනේ මේ ඔබ අපි හැමදෙනාම දුර්ලභ ජීවිතයක් ලබාගත් වෙලාවේ පිනක් දහමක් කරගත්තේ නැත්නම් ඕනම වෙලාවක අපගේ අවසාන ගමන සිද්ධ වෙන්න පුළුවන්. මටමයි මගේමයි මටම පමණයි කියා මගේ කරගත් කිසි දෙයක් මේ ජීවිතයෙන් රැගෙන ගිය කිසිවෙක් මේ ලෝකේ නැති බව අපි අවබෝධ කරගන්න ඕන. සබ්බේ සත්තා මරිස්සන්ති සියලු සත්වයෝ මරණයටපත් වෙනවා. එක කුස උපන්න සහෝදරයෝ ගහමරා ගත්තට ඒ වගේම ඉඩම් වලට කොච්චර ගහමරා ගත්තත් බලන්න එක මොහොතකින් මේ සියලු දේවල් අහිමි වුණා. ඒ කාරණාව අවබෝධ කරගන්න ඕන. ඒ නිසා අවසාන වශයෙන් කල්පනා කරන්න මල් ගෙනත් එපා බන් මගේ මිනිය සරසන්න. පරවෙලා යන මලට පුළුවන් ද පණ දෙන්න. සුදු පාට දිග ඇඳුම් එපා මට අඳන්න. මං ඇඳපු ඇඳුම් නැති ඉන්න එකක් අරගන්න. අඬන උන් දැක්කොතින් උන් ඉතින් නලවන්න. පුච්චන්න එපා බං මං ඉතින් වලලන්න. පණුව හරි බඩ පුරා මං කාවි දැන් ඔන්න. ගුණ කතන මට එපා මං නෑනේ අහගන්න. දැන් ඉතින් නාඩපන් මගේ ගමන මට යන්න. ලෝකේ ස්වභාවය තමයි අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අපි හිතන දේවල් නෙමේ ලෝකේ සිද්ධ වෙන්නේ. කල් පිරෙන දිනයක් නොදැනම කුලියට ගත්ත මේ කය පිටපොත්ත සුදු කරගන්න උඹලා දඟලන දැඟලිල්ල. උඹවත් දන්නේ නෑ කුලිය ඉවර වෙන දිනය. අන්තිමට උතන්නේ සුදු රෙදි වල දඟලපන් සුදු කරගන්න යහපත් ආකල්ප පුරවපු හිත. පොටි උලපු රූපේ උඹ එක්ක ගියාට උඹ කරපු හොඳ තියේ කාලයක් නොදිරාම රූපං ජීරති මච්චානං නාම ගොත්තං න ජීරති.